සාදු සාදු. එතකොට පින්වතුනි අවුරුදු 8ක් තිස්සේ මම බණ දේශනා කරනවා මාගාවට බොහෝ දෙනා දහස් ගණන් ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒ ආපු බොහෝ දෙනෙක්ගේ මම දැක්ක ලොකුම අඩුපාඩුව තමයි දෘෂ්ටි. එක එක જાතිය දෘෂ්ටි, වැරදි අදහස්. ඒවා බහුතරයක් ඇති කරලා තියෙන කවුද කියලා බැලුවාම භික්ෂුන් වහන්සේලා වශයෙන් පෙනී හිටපු අය. මම ඔවුන්ට භික්ෂුන් වහන්සේලා කියලා කියන්න කැමති නෑ. මොකද භික්ෂුවක් නම් කවදාවත් ඒ දේ කරන්නේ නෑ. භික්ෂුවක් නෙවෙයි ඉතින්. එයාට කියන්නේ ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කියලා. නැත්තම් ශ්‍රමණ වේශධාරීන් කියලාත් කියන්න පුළුවන්. ශ්‍රමණ භික්ෂුවක් වශයෙන් වෙස්වලා ගත්ත අය. ඕනතරම් එහෙමයි ඉන්න පුළුවන් නේ පින්වතුනි. එදා දඹදිව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර හොරුත් ඉඳලා තියෙනවා රාජ දඬුවම් වලින් ගැලවෙන්න සිවුරක් දාගෙන. ඒ නිසා අදටත් මේ භික්ෂුවක් මහාන කරද්දී සොයා බලනවා මොහු යම් අපරාධයක් එහෙම කරලා රාජ්‍ය ද්‍රෝහී අපරාධයක් එහෙම කරලා සිර දඬුවමකට ලක් වීමට නියමිත කෙනෙක්ද එහෙම නැත්නම් ඒ වගේ පලායන අපරාධකාරයෙක්ද කියලාත් හොයලා බලලා තමයි අද මහාන කරන්නේ උපසම්පදා කරන්නේ. මොකද අතීතේ එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා සෙල්ලම් දේවල් නෙමෙයි පින්වතුනි. මේ ලැබිච්ච ජීවිතය ඔබට සෙල්ලමක්ද නෑ නේද? ජරාවටපත් වෙනවා මරණයටපත් වෙන එක සෙල්ලමක්ද? මහලු වෙනවා සෙල්ලමක්ද එතන තියෙන්නේ? මිය යනවා සෙල්ලමක්ද තියෙන්නේ? තමන් ආදරය කරන අය මිය යනවා. මහා ශෝක හට ගන්නවා සෙල්ලමක්ද ඒක? ජීවිතේ ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායස හට ගන්නවා. ඒවා සෙල්ලම්ද? නිරවලට වැටුනහම යොදුන් ගණන් උස ගිනිදැල් මැදේ දැවෙනවා. එතකොට සෙල්ලම්ද? මහා භයානක නිර තියෙන්නේ පොළොව අභ්‍යන්තරේ. මහා භයානක අසුර ලෝකයක් යක්ෂ ලෝකයක් තියෙන්නේ. මහා භයානක පෙරේත ලෝකයක් තියෙන්නේ. මහා භයානක තිරිසන් ලෝකයක් තියෙන්නේ. සතර අපාය කියන්නේ සෙල්ලමක් නෙමෙයි පින්වතුනි. ජීවිතේ සෙල්ලමට ගත්ත අයට අවසානයේ ලෙල්ලමක් වෙලා තමයි නතර වෙන්නේ ජීවිතේ. ඒ නිසා ඔබ එච්චර සහැල්ලුවට ගන්න එපා මේ ජීවිතේ. ජීවිතේ සහැල්ලුවට ගන්න අය තමයි බුද්ධ ශාසනය සහැල්ලුවට ගන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය සහැල්ලුවට ගන්නේ. යථා ධර්මයක් විහිළුවකට ගන්නේ. ඒ නිසා ඒකයි භාගතුන් වහන්සේ ඇහුවේ කෝණු හාසෝ කිම්මා නන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවේසත කියලා. අද වෙනකොට සමහරු බණහන්නේ hina වෙන්න බණහන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා කෝණු හාසෝ කිම්මා නන්දෝ මොන සිනහවක්ද මොන ආනන්දයක්ද නිච්ඡම් පජ්ජලිතේ සති මේ අන්ධකාරයෙන් පිරිච්ච ලෝකේ අන්ධකාරේ නොවනද්දා පදීපන ගවේසත ඒ අන්ධකාරයෙන් මිදෙන්නට ප්‍රදීපයක් පහනක් දල්වන්නේ නැද්ද කියලා අහන උන්වහන්සේ අපෙන්. පහන තමන් තුළමයි තියෙන්නේ ප්‍රඥාව. තමන්මයි තමන්ට පහන වෙන්න ඕන. අත්දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ අනුන්ගේ පහනෙන් එළිය බලලා නිවන් දකින්න බෑ. තමන්ම තමන්ට පහනක් වෙන්න ඕන. එහෙනම් ඒකට කරන්න තියෙන එක දෙයයි අත්තදීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ කියන පහනෙන් ආලෝකය ලබන්න ඕන. එහෙනම් බණ අහන්න ඕන. හොඳට බණ අහන්න ඕන.